මිඩල් ස්කූල් ගණිත ගැටලුවක්. ඉතින් පල්ලෙහාන් සමචතුරස්‍ර දෙකක් ඔයාලට පේනවා. ඉතින් එකිනෙකට වර්ගඵල සමානයි. අපිට සාධනය කරන්න කියන්නේ වර්ගඵලයේ ඇසුරෙන් a වර්ගය ධන b වර්ගය සමානයි c වර්ගය. පළවෙනි රූප සටහනට ගියොත් ඔයා දකිනවා පැත්තක දිග a ධන b. එහෙනම් a ධන b ගේ වර්ගය සමාන වෙන්න යනවා a වර්ග 2ab ධන b වර්ගයට. පල්ලෙහා තියෙන සමචතුරස්‍රයට ගියාම ඔයාලට පේනවා ඍජුකෝණීය ත්‍රිකෝණ හතරක් තියෙනවා. පැත්තක දිග a සහ b වුණ. ඉතින් අපි ගමු භාගයක් ab වැඩි කිරීම 4 ධන ඇතුලේ සමචතුරස්‍රයක් තියෙනවා c වර්ගය. වර්ගඵල දෙක වෙන වෙනම ලියාගමු. අපි සුළු කරමු දැන් ඉදිරියට. ඉතින් ඔයාලට පේනවා මෙතන AB 4ෙන් වැඩනම 4යි AB දෙකෙන් කපපුවම 2ක් AB එනවා. එහෙනම් මේ 2යි AB ඉවත් වෙනවා මේ 2යි AB ට. ඉතුරු වෙන්නේ දකුණු පැත්තෙන් C වර්ගය විතරයි. වම් පැත්තෙන් A වර්ගය B වර්ගය නම් A වර්ගය ධන B වර්ගය සමානයි C වර්ගය බව ඔයාලට පැහැදිලි වෙන්න ඇති මේ ගැටලුවේ.